තවත් එක හරිම ලස්සන දවසක්. උදේ පාන්දර 4 වටින්ම සුදු පාට මීදුම් වලින් වහිලා තිබුණා. ඈතින් පේන ලොකු කන්දට දකුණු පැත්තෙන් ඉර ලස්සනට පායගෙන එනකොට දරලිපෙදුම පෝරණුව දිගේ උඩට ගිහින් එළියට මතුවලා මීදුමට එකතු වෙන විදිය මම හරි ආසාවෙන් බලාගෙන හිටියා. ඉතින් මේ බලන්නකෝ උදේ හවස කොයි වෙලේ මාව දැක්කත් මෙයාලගේ ආදරේ නම් හැම වෙලාවෙම මට එක වගේම ලැබෙනවා. අපි දෙන්නගේ අනාගතය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන මගේ එයාට එයා ආසම විදියට එයාගේ කෑම එක හදලා දෙන්න තමයි මම මේ දැන් හදන්නේ. කෙසෙල් දැල්ලක් කපාගෙන ඇවිත් දරලිපේ අඟුරු වලින් මම තවා ගත්තා. කෙසෙල් කොලේ සුවඳ එනකොට මම හදාගත්ත කෑම පිළිවෙලකට බෙදාගෙන බත් එක උතා ගත්තා. ඉතින් හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ ගෙදර වැඩ ටිකත් ඉවර කරලා මූණ ඇඟපත සෝදගෙන මම ආසම ඇඳුම් වලින් එකක් ඇඳගත්තා. ඉතින් මම මේ හදන්නේ මගේ දවසේ ඉතුරු වැඩ ටික නිදහසේ පටන් ගන්න. උසස් අධ්‍යාපනය හදාරලා ඉවර වෙලා රජයේ රැකියාවකට යන එක තමයි ගම් පළාත්වල හැදුන බහුතරයකගෙම එකම අරමුණ වෙන්නේ. ඉතින් මේ දේ නම් මටත් වඩා අපේ අම්මගේ තාත්තගේ තියෙන ලොකුම අරමුණ. මම දන්නේ නෑ මට රජයේ රැකියාවක් ලැබෙයිද නැද්ද කියලා. ඒ වුණාට මම ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරගෙන ඉන්නවා ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් ඔන්න පාඩම් වැඩ ටිකත් ඉවර කරලා මනසට පුංචි විවේකයක් දෙන්න ඕනි කියලා මම හිතුවා. ඉතින් දවස් කීපයකට කලින් ආසාවෙන් කියවන්න පටන් ගත්ත පොතේ පිටු කීපයක් කියවන්නයි මම මේ දැන් හදන්නේ. මගේ තනියට ඉතින් මෙන්න මෙයත් අද මගේ ළඟ ඉන්නවා. කියව ඉන්න අතරේ මට මතක් වුණා ගෙදර ගෙනාව අයිස්ක්‍රීම් එකක් තියෙනව නේද කියලා. ඉතින් මම ඒකෙනුත් පොඩ්ඩක් දාගත්තා කන්න කියලා. දවස්වල අපේ ගම් පළාත්වල කුඹුරවල ගොයන් කපන කාලේ තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකේම අපේ අම්මත් අපේ කුඹරෙන් ගත්ත වී වේලන වැඩ ටික තමයි කරන්නේ. ඉතින් මේ බලන්නකො මගේ ප්‍රින්සිගේ කෝලම් ටික. අම්මා වැඩ කරන අතරේ අන්න ඉතින් මම ආව දවල් කෑම එක හදන්න. කලින් දවසක ගෙනාව ඉස්ස වගේක් ගෙදර තිබුණා. ඉතින් මම හිතුවා ඒ වගේන් ඉස්සු කරි එකක් හදාගත්තා නම් හොඳයි කියලා. අපේ ගෙදර කෑමට ගන්නේ අපේ ගෙදර හිදින පොල් තෙල්. ඉතින් බලන්නකෝ මේ පොල් තෙල් වලට වෙලා තියෙන දේ. දවස්වල සීතල නිසා පොල් තෙල් කැට ගහිලා තමයි මේ තියෙන්නේ. ඉතින් හොඳ පොල් තෙල් වලට විතරලු මෙහෙම වෙන්නේ. ගමේ ජීවත් වෙන නිසා අපේ එදිනදා ආහාර වේල් වලට ඕනි කරන හාල් පොල් හැමදේම වගේ අපේ වතු වලින්ම තමයි වගා කරලා අපි හදාගන්නේ. ඉතින් ඒ නිසා වියදම් අඩු සෞඛ්‍ය ආරක්ෂිත කෑම බීම අපිට හැම වෙලාවෙම ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉස්සෝකාරි එක හැදෙන අතරේ එන්නකෝ අපි යන්න පොල් සම්බෝලයක් හදාගන්න. ඉතින් රතු ලුණුත් දාලා රතු පාට මිරිස් කරලුත් දාලා රසම රස පොල් සම්බෝලයක් හදාගන්න තමයි මම මේ හදන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස පොල් සම්බෝලේ ඉස්ස කරි එකයි. හැමදාම වගේ මගේ හස්බන්ඩ් දවල් කෑම එක කන්න යනකොට මට කෝල් කරනවා. ඉතින් ඒ වෙලාවට තමයි ගොඩක් වෙලාවට මාත් කන්න පටන් ගන්නෙ. ඉතින් එයා කෑම කන්න වැඩ නතර කරපු නිසා මටත් කතා කරා. ඔන්න ඉතින් මාත් කෑම එක බෙදාගෙන මේ කන්න තමයි ලෑස්ති වෙන්නේ. මමයි එයයි අපේ අලුත් ජීවිතේ පටන් අරගෙන දැනට අවුරුදු 2ක් වෙනවා. ඉතින් අපේ අනාගතය වෙනුවෙන් අපි එකට මහන්සි වුණා, වැටුණ තැන් තිබුණා, වැරදුන තැන් තිබුණා. ඒ හැම දෙයකින්ම අත්දැකීම් එකතු කරගෙන
අපේ ජීවිතේ අපි ගොඩනගාගෙන යන ගමනුයි මේ ඉන්නේ. ඉතින් හස්බන්ඩ් ගම්පලාත්තෙන් පිට වැඩ කරන්න ඕන නිසා අපි මෑතක් වෙනකම් හිටියේ රෙන්ට් හවුස් එකක. ආයෙම ගම්පලාතට වැඩ කරන්න ට්‍රාන්ස් හම්බුන නිසා අපි අපේ ගෙදර නවතින්න ආවා. මොකද ගෙවල් කුලිය වුණත් අපිට මේ ටිකට ඉතිරි කරගන්න පුළුවන් නිසා. අවුරුදු 1.5කට විතර කිට්ටු වෙන්නම අපි හිටියේ රෙන්ට් හවුස් එකකනේ. ඉතින් මට නාන්න උනේ ක්ලෝරින් තියෙන වතුර. මං හිතන්නේ මට ක්ලෝරින් තියෙන වතුර ටිකක් විතර ඇලර්ජික්. මොකද මගේ කොණ්ඩේ හොඳටම යන්න ගියා ක්ලෝරින් තියෙන වතුර නාලද කොහෙද. ඉතින් මම පුළුවන් තරම් සාත්තු කරත් මට යන කොණ්ඩේ නවත්ත ගන්න බැරි වුණා. ඉතින් මම මේ දැන් හදන්නේ ආපහු අපේ ගමඩත් ආපු නිසා මම කලින් විදියට කරපු පුරුදු සත්කාර ටික ආපහු ආයෙම කොණ්ඩේට කරන්න කියලා. මම ඉස්කෝලේ යන දවස්වල ඉඳන්ම පාවිච්චි කරේ ගෙදර හදපු පොල් තෙල්. අපේ අම්මා කොළ ಜಾති හැම දාලා මට සුවඳ පොල් තෙල් එකක් හදලා දුන්නා. ඉතින් අද මම හදපු තෙල් එකට කරපිංචා රතුලූණු එහෙම දාලා තෙල් එක පොඩ්ඩක් රත් වෙනකන් හිටියා. එතකොට ඒ දාපු ಜಾතිවල ගුණ කොටස් ටික තෙල් එකට එකතු වෙනවනේ. ඊට පස්සේ අවසානෙට මම අපේ ලොකු මල්ලියව පොලිව් තෙල් වලිනුත් ටිකකුත් දාලා හදාගත්ත තෙල් එක කොණ්ඩෙට හිස් කබලට දාලා හොඳට මසාජ් කරා. ඔළුවට හොඳට තෙල් ටිකක් දාලා පැය භාගයක් විතර ඉඳලා මම නාගත්තා. අද හවස අපිට පුංචි ගමනකුත් යන්න තියෙනවා. ඉතින් මම ඉවසිල්ලක් නැතුව තමයි මේ ඉන්නේ. ඔන්න ඉතින් හස්බන්ඩ් වැඩ ඉවර වෙලා ආවා. ඉතින් එයාට හැමදාම මුකුත් ගේන්න ඕනේ නැහැ කිව්වට හිත යටින් එයා ගේන මොන හරි පුංචි දෙයක් හරි ගන්න බලාගෙනයි මේ හිතේ ඉන්න පුංචි ගැහණු ආත්මේ බලන් ඉන්නේ. ඉතින් අපි යන්න හිතන් ඉන්න ගමන යන්න එයා ලෑස්ති වෙනකන් ඉන්නකොට අහසේ හරිම ලස්සනට හඳ පාගෙන එනවා මම දැක්කා. බලන්නකො කරවල වැටිගෙන එනකොට කුරුල්ලෝ යාළගේ ලැබුම් හොයාගෙන යන අපූර්ව. ඔන්න ඉතින් දැන් මමයි හස්බන්ඩ්යි චූටි මල්ලි මේ යන්න හදන්නේ මම ඉවසිල්ලක් නැතුව යන්න අද දවසම බලන් හිටපු ගමන යන්න. ඉතින් මම ආසම අවුව නැති සීතල හුලං එන මේ වගේ කරවල හවසක ටවුන් එකට යන්න. පාර පුරාම වැටිලා තියෙන කහපාට ලයිට් එලි වල ඇවිද ඇවිද අහස දිහා බලන් ඉන්න මම පුදුම තරම් ආසයි. ඔන්න ඉතින් මම ආසාවෙන් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු තැනට අපි ආවා. ඉතින් හැමදාමත් වගේ අදත් මම ආසම දෙයක් අරන් දෙන්න තමයි හස්බන්ඩ් මාව මෙතෙන්ට එක්කගෙන ආවේ. ඔයාලා දන්නවද එයාගේ මගේ දැන් තියෙන ලොකුම හීනය තමයි අපේම කියලා පුංචි ලස්සන ගෙයක් හදාගන්න එක. ඉතින් අපි එකට ගෙවපු මේ පුංචි කාලය ඇතුළත අපි අපේ අනාගතයේ දේවල් වෙනුවෙන් ඉතිරි කරගත්ත මුදලකින් කොටසක් වැය කරලා අපේ අරමුණ වෙනුවෙන් අපේම දෙයක් පටන් ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. අපේම කියලා පුංචිවට ඇඳුම් මාන පුංචි බිස්නස් එකක් පටන් ගන්න මැෂින් එකක් ගන්න තමයි අපි අද ආවේ. මම කැම්පස් ඉන්න ගමන් මහන්න පුරුදු වුණානේ. ඉතින් මේ වෙනකන් මට අම්මට චූටි මල්ලිට වගේ තමයි මම ඇඳුම් මැහුවේ. පුළුවන් වෙලාවට ගමේ කීප දෙනෙකුටත් මං ඇඳුම් මහලා දුන්නා. මම කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ මහන එක පුංචි බිස්නස් එකක් විදිහට පටන් ගන්න කියලා මට අම්මා අක්කලා කිව්වත් මට ලොකු ආසාවක් තිබුණෙම නැහැ. මොකද මට ඒ වෙනකොට ඕනේ උනේ ගවර්න්මන්ට් ඔෆිස් එකක ජොබ් එකක් කරන්න. ඒත් තවත් බලන් ඉන්නත් බැරි නිසා ඉක්මනටම අපේ හීනේ හැබෑ කරගන්නත් ඕන නිසා අපි මේ විදිහට අලුත් දෙයක් පටන් ගන්න හිතුවා. ඔන්න අපි අද මැෂින් එකේ ගානෙන් කොටසක් ගෙව්වා. ක්ලාස් යන දවස්වල ඉඳන්ම ටවුන් එකේ ආසාවෙන්ම ගිහින් හරි බලලා ආව ෂොප් එකක් තමයි මේ තියෙන්නේ. පුංචි පුංචි හිත හොරකම් කරන ලස්සන දේවල් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් වෙනදා පුරුද්දටම අදත් මෙතනට ආවේ නම් මට සුවඳම සුවඳ අවඩි කලොන් එකක් ගන්න. කාලෙන් කාලෙට එක එක සුවඳවල් තියෙන පර්ෆියුම් හම්බ වුණත් පුංචි කාලේ ඉඳන් අම්මා පුරුදු කරපු අවඩි කලොන් එක නම් මට අතාරින්න හිතෙන්නෙම නැහැ. ඉතින් හරියට මගෙම දේවල් වගේ
ඕනි තරම් වෙලාවක් බලලා අවසානයේ මම මේ පාර පාවිච්චි කරන කොලොන් එක තෝරගත්තා. කහපාට ලයිට් එළියටම හඳ එළිය වැටලා තියෙන සීතල වෙලාවේ අපි තුන්දෙනා පොන්චි දුරක් පයින් ඇවිදගෙන ගියා. අපි මේ ආවේ අපේ අම්මා ගේන්නේ කියලා කිව්ව තල බීජ ටික ගෙන යන්න. ඉතින් අපේ හේනේ දැන් ඉරිඟු කඩලා ඉවර වෙලා තල වපුරන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අද දවසත් මේ විදියට ලස්සනට ගෙවිලා ගියා. ඉතින් ආයෙම අලුත් දවසකින් මුණ ගැහෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.